මාර වැඩේනේ උනේ. ක්‍රිස්මස් ට්‍රී එක ගාවට. YouTube channel. ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් ඔන්න ඔයාලව මම ලස්සන තැනකට එක්කයි යන්න තමයි හදන්නේ. ඔයාලා කැමතිද මෙහි ක්‍රිස්මස් කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඉතින් එන්න දිගටම මාත් එක්ක. ඔයාලව මම ලස්සන තැන් ගොඩකට එක්කන් යන්න බලාපොරොත්තු වෙන්නේ. ලස්සනයිද කියලා එකේ මල් වගේ තමයි තියෙන්නේ. හරිම ලස්සනයිද ඩාර්ක්සයි. දින ගන්න තමයි හදන්නේ. මම ඔයාලව එක්ක යන්න. එහෙනම් දිගටම ඉන්න. අපේ ඩ්‍රින්ක්ස් ටික නම් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න වැඩි ඒක හරිම තීත්‍රයි. අවුලන්නේ වැඩිමඩ මේක හොඳයි වගේ. මේක ඕනේ. හයි දැන් අපි දින එක අරගෙන එන ගම. ඇත්තටම මේ ඒ ප්ලේස් එක මේ අපි කලින් ගිහිල්ලා නම් නැහැ. මේ ෆස්ට් ටයිම් තමයි ගියේ. හරිම රසයි ඒකේ කෑම.
අපි ඇවිල්ලා ඉන්නේ මෙතන ෆුල් view එක පේන තැනකට. ඔයාලට පේනවා ඇති. පිටිපස්සේ ක්‍රිස්මස් ට්‍රී එක තියෙනවා, ලයිට් අප් කරපු බිල්ඩින් එක තියෙනවා. මාරම ලස්සන තැනක්. අර අතන ක්‍රිස්මස් ට්‍රීස් ටිකකුත් තියෙනවා. ලස්සනයි. මේකට කියන්නේ කැනපි ලයිට්ස් කියලා. මේක තියෙන්නේ ක්‍රිස්මස් ට්‍රී එක ගාව ඉඳලා වැඩිදුර නෑනේ මීටර් 100ක් වගේ දුරේ. හැම අවුරුද්දෙම මේ ටිකේ තමයි දෙන්නේ ඉතින්. මයික් ගාව තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. දැන් අපි කැනපි ලයිට්ස් බලලා දැන් තව තැනක් තියෙනවා කියලා තිබුණා. අපි මේ එකට තමයි යන්නේ. ඉස්සරහා ලයිට් අප් කරපු බිල්ඩින් එකක් තියෙනවා. අපි ඔයාලව එකට එක්කගෙන යන්නම්. මට මෙතනට නම් පේනවා, ඔයාලට පේනවද දැන්? ඒක හරිම ලස්සනයි. වව්. හරි දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ෆ්ලෝටින් ක්‍රිස්මස් ට්‍රී එක ගාවට. ඉතින් ඔයාලට පේනවා ඇති වතුර මැද්දේ තමයි ඒක තියෙන්නේ. ඒකත් ලස්සනයි. අපි ළඟට ගිහිල්ලා ඔයාලට තව ෂොට්ස් ටිකක් අරගෙන පෙන්නන්නම්. Gelato කන්න යන්නේ. Yeah, thank you. ඉස්සරම පොඩි කාලේ guys අපි ආපහු දින ගන්න ආවා. ඇත්තටම බඩගින්නකට නෙමෙයි ආවේ. ප්ලේස් එක පෙන්නන්නම්. මෙන්න මේක.
අපි කලින් මේ තැනට ඇවිල්ලා තියෙනවා. මම මේකට ඇවිල්ලා ග්ලාස් නූඩල් එකක් කෑවා. හරිම රසයි. ඊට පස්සේ මට මේ ප්ලේස් එක හොයාගන්න බැරුව තමයි හිටියේ. දැන් මෙතනින් ඇවිදගෙන යනකොට එකපාරටම මේ තැන දැක්කා. ඒක නිසා මට හිතුණා ඇවිල්ලා ගන්න කෝකටත් කියලා ටේක් අවේ ගන්නවා. මොකද කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හොඳටම බඩ පිරিলা මම මේ ඩ්‍රින්ක් එකකුත් ගත්ත බටර්ෆ්ලයි මොනවා හරි මට මතක නැහැ නම. ඒකත් ගත්ත. දැන් අයිස්ක්‍රීම් කාලා හැමදේම කාලා හොඳටම ෆුල් වෙලා එන්නේ. ඒ වුණාට මේක ටේක් අවේ අරගෙන කන්න පුළුවන් තරමක් කාලා අරගෙන යන තමයි හිතාගෙන ඉන්නේ. දිගටම ඉන්න. මාර වැඩේනේ උනේ. ටේක් අවේ ඉල්ලුවට දුන්නේ. මෙතනම කන්න තමයි වෙන්නේ දැන් ඉතින්. मार रहा गाइस මාර වැඩේ තමයි උනේ මේ අර මම ඔයාලට කිව්වේ ඇතුළේදී මේ කියන්නේ මට කන්න ඕන නිසා මම ටේක් අවේ ඉල්ලුවේ. යාළුවට අමතක වෙලාද කොහෙද එතන ඩයිනින් විදිහට දුන්නේ. ඊට පස්සේ කාලා බැරිම තැන ටේක් අවේ ගත්තා. ඔයාලට මම පෙන්නන්නම් බලන්න මේක බලන්න මේ ඒරියා එක නිකන් දැක්කම ටිකක් අර ලංකාවේ නයිට් කඩ වගේ නේද? අර අපි ඔය ට්‍රිප් එහෙම යනකොට සමහරක් තැන්වල ඔය නතර කරන්නේ ඒ වගේ පැත්තක්. මෙහෙට කියන්නේ මොකද්ද? මේ හේමාකට්. මේ හරියට කියන්නේ චයිනා ටවුන් කියලා. සීතලයි. මෙන්න තියෙනවා චයිනා ටවුන් එන්ට්‍රන්ස් එක. ඔයාලට මේක පෙන්වන්න ඕන නිසාමයි මම මෙතනට ආවේ. මෙන්න මෙහෙම තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. හලෝ! ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම මගේ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපි ආපහු මේ ක්‍රිස්මස් ට්‍රී එක ගාවට ආවා. මොකද කාර් පාක් එක තියෙන්නේ මේ අපේ ක්‍රිස්මස් ට්‍රී එක ළඟම නිසා. ඉතින් ඔන්නෝම තමයි අපි දෙන්නගේ දවස අද අපි ඉවර කරේ. ගොඩක් එන්ජොයි කරා. ඒ වගේම හැමදාම වගේ ගොඩක් කෑවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ පතනවා මේ ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වෙන්න කියලා. ඒ වගේම ඉස්සරහට අලුත් අවුරුද්දත් එන්න තියෙනවා. ඉතින් හැමෝටම අපි නිව් ඉයර් කියලාත් මම විශ් කරන්න කැමතියි මේ වෙලාවේ. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව මම ආයෙ හම්බ වෙන්න එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම අමතක නොකර මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ආයෙ ගිහිල්ලා එනකන් හැමෝටම සුබ දවසක්. bye.